ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක හරහා ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ NDB බැංකුවට අදාළව නිකුත් කරලා තියෙන පුහුණු බැංකු සහකාර තනතුර පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ මේ සියලුම දේවල් මේ වීඩියෝ එකේදී A to Z ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලා දැනටම ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න NDB බැංකුවේ පුහුණු බැංකු සහකාර රැකියා පුරප්පාඩු තියෙනවා කියලා නිවේදනයේ සඳහන් වෙනවා. ඉතින් ඔන්න ශ්‍රී ලංකා පුරවැසියන්ට අයදුම්පත් කැඳවලා තියෙනවා මෙන්න මේ නිවේදනයේ. අපි බලමු මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියලා. ඉතින් පුහුණු බැංකු සහකාර තනතුරේ රැකියාවට ඔයා ඇප්ලයි කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතයේ විෂයට C සාමර්ථ්‍යයක් හෝ ඊට වැඩියෙන් ලබාගෙන තියෙනවා නම් වඩාත් සුදුසුයි කියලා තමයි නිවේදනයේ සඳහන් කරන්නේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවට B සාමර්ථ්‍යයක් හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් වඩාත් සුදුසුයි කියලා නිවේදනයේ සඳහන් කරනවා. ඉතින් ඔන්න සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාට ගණිතයේ විෂයට C සාමර්ථ්‍යයක් වගේම ඉංග්‍රීසි භාෂාවට B සාමර්ථ්‍යයක් තියෙනවා නම් ඔයාට පුළුවන් පුහුණු බැංකු සහකාර තනතුරේ රැකියාවක් කරන්න. ඒ වගේම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් එකවර සමත් වී ඉංග්‍රීසි භාෂාව හැර විෂයන් දෙකක් අවම වශයෙන් සමත් වෙලා තියෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය සුදුසුකම් ටික තියෙනවා නම් ඔයාට පුළුවන් පුහුණු බැංකු සහකාර තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් මේකෙදි වයස සඳහන් කරලා තියෙනවා අවුරුදු 23ට වඩා අඩු කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද ඔයා මේකට ඇප්ලයි කරන්න ඕනේ කියලා. මේකෙදි ඔයාලට දීලා තියෙන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක්. ඉතින් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම් ඔයාලට පුළුවන් ඒ හරහා ඔයාලගේ විස්තර ඇතුළත් කරලා අන්තිමට සබ්මිට් කරන්න. ඉතින් ක්ලෝසින් ඩේට් එක විදිහට නිවේදනයේ සඳහන් කරනවා 2026 පෙබරවාරි 9. ඉතින් පෙබරවාරි 9 වෙනිදාට කලින් ඔයාලගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කියලා නැවතත් මම මතක් කරනවා. ඉතින් මම හිතනවා NDB බැංකුවට අදාළව නිකුත් කරලා තියෙන පුහුණු බැංකු සහකාර රැකියා පුරප්පාඩු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්.